1970 සිට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා වූ අසීරුම යුගයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානය මෙහෙය වූ බණ්ඩාරනායක මැතිනියගේත් ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් දුරයට අති බහුතර ඡන්දයෙන් තේරී පත් වූ 2007දී ත්‍රස්තවාදයට එරෙහි සටනට දිරිදෙමින් විප්ලවීය පාර්ලිමේන්තු බලය බිහි කළ අතීරණාත්මක යුද සමයක සවිමත් ජාතික ආර්ථිකයක් නිර්මාණය කළ යුද මෙහෙයුමේ අරමුණ මානුෂීය වග ලොවට පසක් කළ යුද ටැංකි පසුපසින් නැගෙනහිරට නවෝදය රැගෙන ගිය තීරණාත්මක අවසන් සටන අභියස කලාපීය බලවතා මැනවින් කළමනාකරණය කළ අභ්‍යන්තර අවතැන් වූවන් 2,99,000ක් සුරක්ෂිතව රැකබලාගත් මුළු උතුරු කරයම බිම්බෝම්බයෙන් තොර කලාපයක් බවට පත් කළ යුද්ධයෙන් නවතැන් වූ සෑම පවුලක්ම මුල් ගම්බිම්බල යළි පදිංචි කරවූ උතුරට වසන්තය කැන්දූ රටේ සෑම ගමකටම සංවර්ධන ප්‍රතිලාභ සමව බෙදාදුන් දිවි නැගුමෙන් මුළු රටම නැංවූ ජාතික සමගියේ සජීවී සංකේතයක් වූ රාජ්‍ය සේවයට ප්‍රායෝගිකව උපහාර දැක්වූ ආර්ථික අපහසුතාවලින් කම්පිත පුංචි මිනිසුන්ට සමසිතින් අතහිතදුන් අලාත්පාලන විෂය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය නිර්මාණය කළ පරාජයේ අමිහිරි වගකීම තනිව භාරගත් මෙරට ඉතිහාසයේ සුවිසල්ම දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කළ රටම දිනවීමට සමස්තය මෙහෙය වූ සැවුම දිනවා ඒ දෙස ආදරයෙන් බලා සිටින ඔහු බැසිල් රෝහණ රාජපක්ෂ